Hi guys, welcome back to our YouTube channel. අපි කොහෙද ඉන්නේ? අපි ලංකාවේ ඉන්නේ. අපි highway එකේ ඉන්නේ. අද අපි වෙනද වගේම challenge එකක් කරන්න යන්නේ. What happened? Ambulance. අද අපි උදෙන්ම එළියට බැස්සා. දැන් වෙලාව 9:00යි. අද අපි ලංකාවේ ඉඳන් කරන පළවෙනි challenge වීඩියෝ එක තමයි කරන්න හදන්නේ. අද අපි කරන වීඩියෝ එක තමයි Fast food for 24 hours. අපි දැන් ලංකාවට ඇවිල්ලා සති දෙකක් වෙනවා. අපි ලංකාවට එද්දිත් vlog එකක් කරා. ඒ වුණාට ඒක තාම දාන්න බැරි වුණා. දැන් මේ අද කරන එකත් කොයි වෙලේ කවදද ආයිද කියලා කියන්න බෑ. ඒක නිසා හරිද? අපි දාන අනිවාර්ය වීඩියෝ එක දානවා. දැන් පළවෙනි එකත් අපිට එඩිට් කරගන්න ටයිම් නැති වෙන්නේ. මොකද ලංකාවට ආවම මෙහෙ යනවා, කට්ටියව හම්බ වෙනවා, පොඩ රිලැක්ස් එකේ ඉන්නනේ බලන්නේ නෑ. උනට අපි එඩිට් කරලා දාන්නේ. සමහර විට මේ වීඩියෝ එකට කලින් ඒක වැටෙනවා අනිවාර්යෙන්. ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. හැම වීඩියෝ එකටම comment කරන්න. අපි ඒක ආසයි ඔයගොල්ලෝගේ comment දැනගන්න. ඒ කියන්නේ අපේ මොන හරි අවුල් තියෙනවා නම් හදාගන්න ඒ දේවල්. අපේ subscribers ලා චුට්ට වැඩි වෙනවා. අපිට සතුටුයි. අපිට උඩ ආසයි තව වීඩියෝස් කරන්න. අපිට උඩ තව වීඩියෝස් කරනවා නේ. එතකොට අපි මොටිවේට් වෙලා තව වීඩියෝ කරන්න ගන්නවා. ඒක නිසා පුළුවන් තරම් channel එක subscribe කරන්න. හරි. දැන් කොහොම හරි අපි තාම උදේට කාලත් නැහැ. හරිද? අපි දන්නේ නැහැ ඉස්සලාම අපි දැන් යන පැත්තත් එක කොතන අපිට හම්බෙයිද කියලා. අපි කොහොම හරි කන්නත් ඕනේ බඩගිනි. හැබැයි අපිට පොඩක් අපොයින්ට්මන්ට් එකකට යන්න අපි ඒකටත් පරක් වෙයි. yes. අපි 9ට එන්න කිව්වේ. දැන් 9:35යි. බලමු මම හිතන්නේ අපිට ඒකට ගිහිල්ලා ඉවරලා තමයි කෙලිම කන්න වෙන්නේ. කොහෙන්ද කන්නේ කින්ද මන්ද කියලා බලමු. කොහොමද එළියන්නේ කන්න වෙන්නේ අද ඉතින්. අද දවසම එළියේ කන්නේ. අද දවසම. අම්මටත් කියන්න එපා කිව්වා. මදාම වගේ මේ නිරු බබා. මේ ලැස්ප. දැන් වෙලාව 11:38යි. අපි මුකුත් කන්න නැතුව කෙලින්ම ආවා බර්ගර් කින් එකට. මොකද අපේ challenge එකේ විදිහට කොහෙන්වත් මුකුත් කන්න නැතුව කෙලින්ම ආවා බර්ගර් කින් එකට. දැන් අපි ඔඩ එක දාලා පළවෙනි මීල් එක එතකොට අපි යන්නේ බර්ගර් කින් එකේ. හරිද? අපේ මීල් එක ආවා. මට කෝෆි එකක් බොන්න ඕනකම තිබ්බා. ඒක නිසා අපි මොකද ගත්තේ? අයිස් කැපුචිනෝ. අයිස් කැපුචිනෝ එකක් ගත්තා. මම ගත්තේ බීෆ් බර්ගර් එකක්. මොකද බර්ගර් එක? මේ තියෙන එක. ඉන්න නිරු මගේ බබා ගත්තේ ක්‍රිස්පි චිකන් එකක්. ඒක ස්පයිසි ඉල්ලුවේ කොහමද? කාලා බලමු කොහොමද? හොඳයි. රසයිද? හරි ස්පයිසි වුණා නම් තවත් හොඳයි. ලා යවලා නැහැ. ස්පයිසි ගෝඩි ස්පයිසි තියෙනවද? ක්‍රිස්පි. දැනෙනවනේ? හොඳයි. මගේ එකට තව ටිකක් ස්පයිසි තිබ්බා නම් මම හොඳයි කියලා හිතනවා. හොඳයි. මගේ එකේ මැක්ද පිකල්ස් තියෙනවා. ඒකෙන් අමුතු ෆ්ලේවර් එකක් එනවා. ඒක කොච්චි. ඒකත් මරුවා. ඒක මම කාලා බැලුවා. ඒකත් නියමයි. චිකන් එක මොකද ක්‍රිස්පි විදිහට ඒකෙත් තියෙනවානේ. අපි දෙන්නම ගොඩක් මේ මෙයා කිව්වා වගේ බත් කන්න ආසයි. බත්. ෆස්ට් ටයිම් තමයි දවසම කන්නේ මේවා. බලමු. අපි ආව දවල්ට කන්න. දැන් වෙලාව දවල් නෙමෙයි. 4:18යි. දවල්ට කියන්නේ අපි උදේ කෑවේ බර්ගර් කන්න. ඒක නිසා දැන් බඩගිනි නිසා මේ KFC එකට ආවා. අපි කිව්වේ අපි බත් කන්න තමයි ආස කියලා. KFC එකෙන් අපි ගත්තේ බත්. බිරියානි එක ඒගොල්ලෝගේ. බිරියානි එකයි ක්‍රිස්පි චිකන් මොනවා හරි ගත්තා. බයිට්ස් 9 pieces. තියෙනවද? හැලෙයි මේකට. අපිත් එක අමුත් එක්ක ඉන්නවා. අපිත් එක්ක ඉන්නවා අපේ අම්මා. මේක තමයි දැන් දවල්ට කන්න යන්නේ. මේ තියෙන්නේ මට ගොඩාක් බඩගිනි නෑ. ඒ නිසා අපි දෙකයි ගත්තේ. අපි මොනවද බොන්න ගත්තේ? පෙප්සි නේ. පෙප්සි. ඒකට දෙන සෝස් 24 hours මොනවාද? fast food
fast food challenge. Okay, let's go. මම මේ ග්‍රේවි එකේ රහ බැලුවේ. මේ ග්‍රේවි එක ගොඩක් thick හරිද? ඒක මාරම රහයි නිකන් මැගි නූඩල්ස් එකේ නිකන් මැගි රහක් වගේ නේ. ඔව් මැගි එකේ තියෙන්නේ මේ අර රසට දාන්න මොකද ඒකේ කුඩු පැකට් එක නේද? අන්නේ පැකට් එකේ තියෙන රහයිනේ. කොහමද රහයි? මේ ග්‍රේවි එක අනිවාර්යෙන් දාගන්න කරනවා ඔයගොල්ලෝ. අම්ම මොනවද දවල්ට හැදුවේ? මාළු හැදුවා. හා. අල තෙල් දැම්මා. හා. පරිප්පු හැදුවා. හා. චිකන් තිබ්බා. තව චිකන් තිබ්බා. අපි එහෙම මෙනු එකක් තියාගෙන තමයි මෙතනට වෙලා KFC එකෙන් කන්නේ. අද චැලෙන්ජ් එක නිසා. රැටත් ඒකම තමයි වෙන්නේ. KFC එකේ වැඩේ ඉවරයි. KFC එකේ වැඩ ඉවරයි කියලා කෑව බණ්ඩි ෆුල් වෙන්න. ඔව්. දවසේ අවසාන අදියර. අද දවසේ අවසාන අදියර හරිද? අවසාන ස්පොට් එක. අපි ඩිනර් ගන්නව ටාකෝ බෙල් එකට. අපි පිට්සා කන්න යන්නේ ගියේ. ඔව්. පිට්සා හට් එකට යන ආසාවතින් එහෙම නැත්නම් ඩොමිනෝස් හරි යන ආසාවිවා. ඊට පස්සේ ආයෙ හිතුණා මට මේ ඉටලි ඉන්නකොටම මට ආසාවක් තිබ්බා මේ ටාකෝස් ගන්න. නෑ ලංකාවේ පිට්සා. නෑ මට ටාකෝස් ගන්න ආසාවක් තිබ්බා. හරිද? ඊට පස්සේ තමයි පිට්සා ඔප්ෂන් එකක් තිබ්බා. අපි අර මේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ 11යි ගානකටනේ. ඊට පස්සේ අපි ලන්ච් ගත්තේ කීයටද? 4යි ගානකට. ඒකම නොවි අපි කලින් ගත්තාම ඔන්න ස්නැක් ටයිප් එකට වගේ පොල් ටවර්ස් ගාන ඩිරෙක්ට් පිට්සා ගන්න තිබ්බා. ඒක වැඩි වගේ නිසා අපිට කන්න බෑ ඇත්තට. මේ මෙයාට බඩගිනි නෑ වැඩි බඩගිනි නෑ. මට පොඩි බඩගින්නක් තියෙන ඒ නිසා අපි අන්තිමට ටවර්ස් ගන්න තියෙන එක. අපි දන්නේ නැතුව ආවේ වුණාට ගහරුවාලා. අද මෙතන ඔෆර් එකක් යනවා buy one get one free. ඒක නිසා එකක් හොඳයි. අපි ඕන කරලා තියෙන්නේ. බලමු අපේ පරිස්සමේ. ඒක දැන් නේද බඩගින්න වැඩි වුණා. ඒක තමයි. චූටි බඩගින්නක් තියෙනවා. ඔව් නේ. මට පොප්ස් ගොඩක් තියෙනවා. මොකද ආසාවෙන් ආවේ. එහෙනම් ආසාවෙන් ආවේ ටාකෝ බෙල් එකකට කලිපාරයිල මම ආසාවෙන් කෑවා. මේ පාර බලමු මේ වීඩියෝ එක. හැබැයි චූටි දෙයක් තියෙනවා. මම කලින් පාර බීෆ් ඕඩර් කරා. මේගොල්ලෝ බීෆ් ෆයින් කරලා තියෙනවා. චිකන් විතරයි තියෙනවා. බීෆ් නමක් නැහැ. අපිට පස්සේ මම කන්නේ. බයි. ඒකෙන් නැදිනේ ගොඩක් අද දවසේ අවසාන අදියර හරිද? අවසාන ස්පොට් එක. අපි ඩිනර් ගන්නව ටාකෝ බෙල් එකට. අපි පිට්සා කන්න යන්නේ ගියේ. ඔව්. පිට්සා හට් එකට යන ආසාවතින් එහෙම නැත්නම් ඩොමිනෝස් හරි යන ආසාවිවා. ඊට පස්සේ ආයෙ හිතුණා මට මේ ඉටලි ඉන්නකොටම මට ආසාවක් තිබ්බා මේ ටාකෝස් ගන්න. නෑ ලංකාවේ පිට්සා. නෑ මට ටාකෝස් ගන්න ආසාවක් තිබ්බා. හරිද? ඊට පස්සේ තමයි පිට්සා ඔප්ෂන් එකක් තිබ්බා. අපි අර මේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ 11යි ගානකටනේ. ඊට පස්සේ අපි ලන්ච් ගත්තේ කීයටද? 4යි ගානකට. ඒකම නොවි අපි කලින් ගත්තාම ඔන්න ස්නැක් ටයිප් එකට වගේ පොල් ටවර්ස් ගාන ඩිරෙක්ට් පිට්සා ගන්න තිබ්බා. ඒක වැඩි වගේ නිසා අපිට කන්න බෑ ඇත්තට. මේ මෙයාට බඩගිනි නෑ වැඩි බඩගිනි නෑ. මට පොඩි බඩගින්නක් තියෙන ඒ නිසා අපි අන්තිමට ටාකෝස් ගන්න තියෙන එක. අපි දන්නේ නැතුව ආවේ වුණාට ගහරුවාලා. අද මෙතන ඔෆර් එකක් යනවා buy one get one free. ඒක නිසා එකක් හොඳයි. අපි ඕන කරලා තියෙන්නේ. බලමු අපේ පරිස්සමේ. ඒක දැන් නේද බඩගින්න වැඩි වුණා. ඒක තමයි. චූටි බඩගින්නක් තියෙනවා. ඔව් නේ. මට පොප්ස් ගොඩක් තියෙනවා. මොකද ආසාවෙන් ආවේ. එහෙනම් ආසාවෙන් ආවේ ටාකෝ බෙල් එකකට කලිපාරයිල මම ආසාවෙන් කෑවා. මේ පාර බලමු මේ වීඩියෝ එක. හැබැයි චූටි දෙයක් තියෙනවා. මම කලින් පාර බීෆ් ඕඩර් කරා. මේගොල්ලෝ බීෆ් ෆයින් කරලා තියෙනවා. චිකන් විතරයි තියෙනවා. බීෆ් නමක් නැහැ. අපිට පස්සේ මම කන්නේ. අපි කෑම ආවා. අපි ඕඩර් කළේ. ඊපස්සේ කේසරියා ඕඩර් කරා. චිකන් ඔක්කොම චිකන් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ටාකෝස් ක්‍රන්චි එකයි සොෆ්ට් එකයි ගත්තේ. ඊට පස්සේ මොයිතෝ ඔයා ගත්තේ ලයිම් and mint. මම ගත්තේ Fashion. ෆැෂන් ෆෘට් එක. මේක කලින් පාර try කරපු ඒවා නෙමෙයි අපි. ඩ්‍රින්ක්ස් නම් අපි අලුතෙන්ම ගත්තේ නේ. කලින් පාර මොයිතෝ නෙමෙයි අපි try කරේ. try කරලා බලමු අපි කොහොමද කියලා. සුපිරි. try කරන්න.
මම ආසයි ෆ්ලේවර් එකට. එහෙමයි. වගේ කරා බලන්න. අපි මීට කලින් mint and lime මොහිත එකක් try කරලා නැහැ නේ. රසයි? එහෙමයි. මටත් බලන්න ඕන. බබාසෙත් දන්නේ නැහැ. කොහොමද ෆැෂන් රහ නෙමේ. mint එකේ lime එකේ mix එක නියමෙටම තියෙනවා. ඕකේ. මම වැඩි ෆෑන් කෙනෙක් නෙමෙයි. මොකද දන්න mint එක අර ටිකක් ඒක හොඳයි ෆ්‍රෙෂ් ගතිය තියෙනවානේ. ඒක මට නිකන් මට තේරෙන විදිහට ගොඩක් පේස්ට් මට එකක් එනවා. එහෙම එකකුත් තියෙනවා. මට තේරෙන විදිහට මේකවල ගොඩක් ලික්විඩ් එක දාන්නේ. තේරුණා? මේක රසයි. අපි බලමු try කරලා කේසරි එකේ. අපි මේකට ෆ්ලේවර්ස් දෙකක් ගත්තා. ෆ්ලේවර්ස් දෙකක්. එකක් තියෙනවා chicken ශ්‍රී ලංකන් chicken කියලා එකක් මොකක් හරි එකක්. ඔව්. අමුත් එක මට මතක නෑ. cheese and corn මොකක්ද ඔව්. මම. just bite. කොහමද? good. ශ්‍රී ලංකන් chicken curry එකට රහයි නියත normal අපේ මේක නෝ try කරලා තියෙන ශ්‍රී ලංකන් ෆ්ලේවර් එක. සාමාන්‍යයෙන් අපේ අම්මා හදන chicken curry එකකට එම් ටාකෝස් මැදට දාලා කෑවා වගේ තමයි මුදින් නැති. හොඳයි. මට මේ crispy එක try කරන්න ආසයි. nice. spicy ah. හොඳයිද? මේක cheesy corn එක. chicken cheesy corn. big bite. ඒකේ ෆ්ලේවර් එක දැන් ටික වෙලාවක් යනවානේ. මොකද chicken එක same. chicken එක same යි. corn එකෙන් තමයි flavour වෙනස් වෙන්නේ. මේ ඔයාලා බඩගිනිද තාම? අර අපි කලින් ගත්ත ටාකෝස් වල මේ මෙක්සිකන් ස්පයිසි chicken එකෙන් ඒක රහයි. හරිද? ඒක නිසා අපි තව ඒක නිසා ඕඩර් කරා. හැබැයි ඔයා ඉල්ලුවේ මොකද්ද? මම ඉල්ලුවේ soft එකක්, ඒ වුණා soft දෙකක්. ආවේ crunchy එකයි soft එකයි දෙකක්. ඔය crunchy එක පෙන්නන්න. අද චැලෙන්ජ් එක ඉවරයි. අද ඔහොම තමයි ඉවරුනේ. දවසම කෑව ෆාස්ට් ෆුඩ්. කොහොම හරි ලස්සනට ගියා වැඩේ නේ. ලස්සනට වැඩේ වුණා. වීඩියෝ එක පටන් ගත්තී අපි හිතුවා අපිට බත් කන්න බැරි වේද කියලා. ඒ වුණාට KFC එකෙන් කොහොම හරි අපි බිරියානි කෑවේ. ඒක නිසා ඒක ෂේප් වුණා. ඒක හැබැයි කාප් එක හොඳ වුණා. හොඳයි අයියා. ටාකෝ බෙල් එකෙත් අපි හිතුවේ නැතුණාට කලින් කිව්වා වගේම buy one get one free offer එකක් තිබ්බ අපි දැනගෙන නෙමෙයි ආවේ. අඟහරුවාදට ඒක තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් එන්න එදාට. කොහමද චැලෙන්ජ් එක සක්සස් වීඩියෝ එක අනිවාර්යෙන් වීඩියෝ එකට කමෙන්ට් කරන්න ලයික් කරන්න අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අපිට තව වීඩියෝ එකක් එන්න තියෙනවා ඒක එඩිට් කරන ගමන් තියෙන්නේ ලංකාවට එද්දි කරපු vlog එක vlog එකක් කළා ඒක තාම බාගෙට එඩිට් වෙන ගමන් තියෙන්නේ මොකද අර ඒ වීඩියෝ එකෙත් අපි කියනවා අපි පොඩි කාලයකට ආවේ එතකොට එහෙම ඉඳලා ආවම බිසි හරිම ආසයි කට්ටිය හම්බෙනවා එක එක තැන් වල යනවා ඉතින් කාලේ යනවා තේරෙන්නේ නැහැ නමුත් අපිට මේකටත් අපිට YouTube එකත් අද ඒකටත් අපිට ටයිම් දෙන්න උත්සාහ කරනවා ඒක නිසා තමයි අපි මේ චැලෙන්ජ් එකත් අද දවසේ ගොඩාක් වැඩ කරන ගමන් කරගත්තා ඉතින් වීඩියෝස් ටික අපි දානවා වීඩියෝස් ටික මට දාන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අපේ channel එක. ගිලන්නම් bye good night